කඩකාපු ෂේඩ් එක ෂණය නෙවෙයි කරන්නේ ඇත්තටම හම්බ වෙච්ච හොඳ බ්‍රෑන්ඩ් එකක්. අප්‍රේල් 15 වෙනිදා. ගත්තා බඩි 3ක් කැරකිලා සෝලෝ ට්‍රිප් එකක් කියලා. hello welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලෙකින් තමයි ඔයගලන්ට මම vlog එකක් අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එක දැකපු ගමන්ම දන්නවා අද මම කොහෙද යන්නේ කියලා සහ මොකද්ද මේ ගමන කියලා. ඉතින් ඇත්තටම ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම vlogs ගේන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න ඔයගලන්ට අවුරුද්දෙන් පස්සේ පළවෙනි vlog එක අරගෙන එනවා. ඉතින් මම දැන් යන්න ඇඳගත්තා. ඉක්මනට ලෑස්ති වෙලා අපි එනම් පිටත්මු. ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි මම මේ get ready with me videos දානකොට මොනවද use කරන product කොහොමද makeup කරන්නේ simple makeup එකක් කරගන්නේ වගේ දේවල් වලට ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම කියන්නම් මම Centrella එකේ මේක තමයි use කරන්නේ. මම කලින් white එක use කරා. මේක තමයි දැන් use කරන්න ගත්තේ. මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ skin එක මට හොඳට තියාගන්න ඒක හොඳයි කියලා මම හිතනවා. ඊට පස්සේ මම sun protection එකක් use කරනවා. මේක මේ මට ડોක්ටර් දීප එකක් ඇත්තටම මේ C7 ડોක්ටර් ප්‍රමිලා දීපු සීරම් එකක් ජෙල් එකක් ඒක ඇත්තටම. මොකද මට ක්‍රීම් යූස් කරන්න බෑ ඔයිල් වෙන නිසා ස්කින් එකට අක්කාලා. මම මේක තමයි යූස් කරන්න. ඔයගලන්ට පුළුවන් නම් හොයාගන්න. ඊට පස්සේ මම මගේ මේ BB ක්‍රීම් එක ඇප්ලයි කරනවා. මම ඇත්තටම ඉස්සර BB ක්‍රීම් යූස් කරපු කෙනෙක් නෙවෙයි. මම මේ ෆකියුලා කියන බ්‍රෑන්ඩ් එක ෆකියුලා බ්‍රෑන්ඩ් එක යූස් කරන්න ගත්තා. මම ගොඩක් ප්‍රොඩක්ට් දැන් එයාලගෙන් තමයි යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රීම් එක චුට්ටක් මම ඇප්ලයි කරලා ඒක පොඩක් පවුඩර් කරාම මගේ මේ තියෙන පැචස් ඔක්කොම මැකෙනවා. ඊළඟට මේ මං චුට්ටක් පවුඩර් කරගන්නවා. කවුරුහරි කෙනෙක් අහනවා නම් BB එකේ මම යූස් කරේ number 5. ඊට පස්සේ Viana එකේ saffron glow එක තමයි 33 කියන නම්බර් එක තමයි මම පවුඩර් එක යූස් කරේ. shadows ඔක්කොම කරන්නේ සාමාන්‍යයෙන් එළියට ගියාම නම් මගේ lipstick. හැබැයි දැන් මට ළඟ තියෙන නිසා මම මේ වගේ පොඩි pink touch එකක් දෙනවා. eyebrow එක මගේ චුට්ටක් eyebrows එක දෙවිදිහකට තියෙනවා. කොච්චර මම ඒක වවන්න try කරත් ඒක වැවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට ඒක චුට්ටක් ඇඳලා brush කරන්න ඕනේ. මම මේ ලයිනර්ස් ලොකුවට අඳින්නේ නැහැ. හැබැයි මේ විදිහට මේ චුට්ටක් ඩාර්ක් කරගන්නවා. ඇස් දෙක හොඳට පේන්න සහ මේ මගේ ඇස් අයිබෙඩ් එක ටිකක් ලොකුයි. ඊට පස්සේ මේ මම මේ ළඟ ඉඳලා පුරුදුලා තිනවා මේ ලිප් ලයින් එක බ්‍රවුන් එකෙන් අඳින්න. ඒක ලස්සනයි මේ and then දිගට try කරාගේ එතන රවුන්ඩ් පෙන්සිල් එක කැත වුණා ළමයි.
මම මේ ලිප් එකට ෂේඩ්ස් මොනවද කියලා ගොඩක් දෙනෙක් අහනවා. මම එක එකව try කරනවා. try කරලා තමයි මම මේ කලර්ස් හදාගන්නේ. එකත් ෆොකියුල් එකේ ජින්ජර් කියන එක අලුත් රේන්ජ් එකේ කොල්ලන්ගේ. ඒක තමයි මම ගත්තා. මේක ඔරේන්ජ් එකක් තියෙන්නේ. හරි. දැන් මෙහෙම විතරක් ගානනකොට හරිම කැතයි. ඊට පස්සේ මම මේක ෆොකියුල් එකේම නම්බර් 3 එකෙන් මික්ස් කරනවා. පස්සේ ෆොකියුල් එකේ මම සාමාන්‍යයෙන් එක ලිප්ස්ටික් එකක් ගන්න එක නෙමෙයි 203 තමයි නකට මම ඒක ඉවරයි. අතර මේගොල්ලන්ගේ මේ රේන්ජ් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒකලා ගන්න ඇලගට හිතන්නේ තියේ කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මගේ ලිප්ස්ටික් කලර් එක ගැන? දැන් ගොඩක් දෙනෙක් අහනවනේ කොහොමද කලර්ස් හදාගත්තේ මොකද්ද කාපු ෂේඩ් එක කියලා. මම එකක් නෙමෙයි 3ක් යූස් කරා. මෙන්න මේ 3. ඉමේජික් කියන එකේ ජින්ජර් එක ඊට පස්සේ 203 එක ඊට පස්සේ නම්බර් 3 ෆොකියුලර් බ්‍රෑන්ඩ් එකේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් මම ප්‍රොමෝෂන් එක නෙවෙයි කරන්නේ. ඇත්තටම මේ ඒගොල්ලන්ගේ යූස් කරනවා. ඒගොල්ලන්ගේ කිසිම ප්‍රොමෝෂන් එකක් නෙවෙයි කරන්නේ. ඇත්තට මේ ප්‍රොඩක්ට්ස් හොඳ නිසා මම දැන් අවුරුදු 3-4ක් තිස්සේම යාළගේ ඒවා තමයි යූස් කරන්නේ. මේ මම එක වර්ගයෙන් try කරලා බැලුවා. අදම හොඳයි. මට හම්බෙච්ච හොඳ බ්‍රෑන්ඩ් එකක්. කමෙන්ට් එකක් දාන්න බලන්න මගේ ලිප්ස්ටික් ගැන මොකද හිතන්නේ කියලා. මස්කාරා කරා. ඊළඟට මගේ hair එක. මේක මම ඇත්තටම බුත් කරන්න දෙයක් නැහැ. කොණ්ඩේ කඩාගෙන තමයි කොහොමත් මම යන්නේ. ඕකේ එහෙනම් මම ලෑස්ති වෙලා ඉවරයි. ගමන පටන් ගත්තාම විස්තර කියන්නම් මොනවද කොහෙද අද මොකද කරන්නේ කියලා. කො බලන්න නැගිටින්න. අලයා අලස් ඔය මොකද වාඩි වෙන්න? බයි බයි මතන්න අගලගේ බයි. මගේ වාහනේ පේනවා ඇති ඔයගොල්ලන්ට කවුරුත් නැහැ. ඉතින් මම ගොඩ කාලෙක ඉඳලා ආසාවෙන් හිටපු සහ යන්න ප්ලෑන් කරපු ගමනක් තමයි මේ. විශේෂයෙන්ම මම යන්න කැමති තැනක් තමයි නුවර කියලා කියන්නේ දල්දමානික. මම දන්නේ මම ගියාත්මක නුවර හිටපු කෙනෙක්ද කියලා. මම පුදුමාකාර ආසයි නුවර යන්න. ඉතින් හේ නුවර ගමන මම කීප පාරක්ම ගිය අවස්ථාවල හිතාගත්ත කොහොමද තනියම එනවා කියලා. ඉතින් ඇත්තටම මට තනියම යන්න දැන් පුළුවන්කම තියෙනවා කියලා මම හිතනවා. සමහර වෙලාවට සමහර නෙමෙයි ගොඩක් වෙලාවට මගේ ජීවිතයේ දේවල් මම කරගන්නේ තනියම. අපි සෝලෝ ඩේට් යනවා, සෝලෝ කීටි අතරම මේ ගොඩක් වෙලාවට මම මේ බ්ලොග්ස් ගේන්නේ නැහැ. මට අමතක වෙනවා සහ ඉතින් ඒවත් එක්ක ඉතින් ගොඩක් වෙලාවට මම දේවල් කරගන්නේ තනියමනේ මගේ ජීවිතේ වැඩවලට යන්නේ, ඉවෙන්ට්ස් වලට යන්නේ. එහෙමත් නැත්නම් මට අවශ්‍ය දේවල් කන්න බොන්න යන්නේ පවා හැමදේම තනියම. එතකොට මේ තනියම යන දේවල් වලට පුරුදු වුණාම මොකද හැමතිස්සෙම අපිට කාටවත් කරදරයක් වෙන්න බෑනේ. මාත් එක්ක යන්න මාත් එක්ක යන්න මෙහෙන් දෙක මගෙත් එක්ක යාළුවෝ එනවා නැත්තේ නැහැ. නමුත් අර මම කරදර කරන්න කැමති නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මම වැඩ කරගන්නේ තනියම. ඉතින් මේ තමයි මම තනියම යන ෆස්ට් ට්‍රිප් එක. එහෙනම් යමාත් එක්ක. දැන් ඉන්නේ මේ කොහෙද මන්ද? මම දැන් ඉන්නේ අඹේපුස්ස. ඉතින් දැන් ඉන්න හරිම ලස්සනයි සහ මේ මට ටිකක් වෙලා ගියා
එන්නත් හේතුව අද ටිකක් ට්‍රැෆික්. මම මේ යන්නේ අප්‍රේල් 15 වෙනිදා අවුරුද්දට පස්සේ දවසේ. ඉතින් ටිකක් අද ට්‍රැෆික් ගොඩාක් කට්ටිය ට්‍රිප්ස් යනවා. ඉතින් අර නිවාඩු කාලේ හම්බ වෙච්ච කාලේනේ. බලන්න නුවරට මං වගේම නුවරට කැමති අය. මට මොනවා හරි බොන්නත් හිතෙනවා. හැබැයි මේ තාම බඩගින්න මොකුත් නැහැ. මොකද මං ගෙදරින් බත් කාලා ආපු නිසා. ජීවිතේ සමහර වෙලාවට අපි දුක සතුට මේ හැමදේම එකම විදිහට පවතින්නේ නැහැනේ. ඉතින් මම විශ්වාස කරනවා අපිට දුක හිතෙන, අපිට අත්හැරලා දාන්න ඕනේ කියලා හිතෙන, අපිට මහන්සි කියලා හිතන තැන්වලදී අපි කරන්න ඕනේ ජීවිතේ අතාරින එක නෙවෙයි. පොඩි විවේකයක් අරගෙන ආයිත් අලුතින් පටන් ගන්න එක කියලා. ඉතින් මං ඔන්න ඔය විදිහට සින්දුවකුත් අහගෙන සින්දුවක් කියාගෙන හෙමින් නුවරට කිට්ටු වුණා. අපි ගොඩක් කලාවට හිතනවා අපේ ජීවිතවල කවුරුම හරි ඉන්න ඕනේ කියලා. ඒක පාර්ට්නර් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, යාළුවෝ ඔය කවුරුම හරි ඕනේ කියලා අපි හිතනවා. හැබැයි තනියම තමන්ව බලාගෙන ඉන්නවා කියන එකත් හරි සුන්දරයි කියලා මට මේ ගමනේදී හිතුණා. මම දැන් ඉන්නේ කඩු ගන්නාවේ. ඉතින් මම යනවා වටීරිකු කරක් කන්න. යම් බලන්න. මොකද රස මොකද්ද? රස කොහොමද රසයි? ඔක්කොම රසයි. රසයිනේ. දැන් කනවන්නේ. සුට්ටක් දාන්න. මොකම හන්ද? හා. හරි මම ගත්තා බඩි රිංගු. ඒක උඹේ. ඔන්න ළමයි මම නුවරට ආවා. මම මේ වැවරව තමයි යන්නේ. මම වද 3ක් කැරකිලා අන්තිමට මේ කන්න තැනක් හොයාගන්න. කන්න තැන් තිබ්බත් මේ පාකින් නැහැ. ඒ නිසා මම දැන් කැරකිලා ආවා ෆැබ් එකට. මම කෑම සම්බන්ධයෙන් නම් නිල්. ඇත්තටම කෑම වලට මම එහෙම ලොකුවට එළවන කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම ෂෝටීස් වර්ග මම එච්චර කන්න කැමතිත් නෑ. හැබැයි මට චුටි බඩගින්නක් තිබ්බ නිසා තමයි මම මේ දෙක අරගෙන කාලා බීලා එතනින් පිටත් උනේ. මම දැන් චූටි දෙයක් පොඩි දෙයක් බඩට දාගත්තා. මට ඉස්සෙල්ලා බඩේෙන් කාලේ හිටිය නිසා මේ තාම හරියට බඩගින්නක් නැහැ. ඒ හින්දා මේ වත් මුකුත් කන්න තරම් බඩගින්නක් නැහැ. ඊට කලින් මම දැන් යනවා බර්ඩ්ස් පාක් එකට. මම ෆස්ට් ටයිම් තමයි බර්ඩ්ස් පාක් යන්නේ. මම දන්නේ නැහැ මේක කොහොමද කියලා. මම යනවා නුවර ඉඳලා කිලෝමීටර් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් මම හිතන 6ක් වගේ තියෙන්නේ.
අනේ මේක කඩනවනේ තියනවද? තනියෙන් මම තනියෙන් නුවර ට්‍රිප් එකක් ආවා සෝලෝ ට්‍රිප් එකක්. මේ පැත්තට එළිය තියෙන. යන්න බලන්න. හායි කියන්න තියනවා දැන් මේකට. හායි. තනියෙන් කියලා රිප්පවම දන්න මිනිස්සු හම්බ වෙනවා. මේ මෙතන ගහලා තිබ්බනේ අමතෙන් බර්ඩ්ස් ෆීඩින් ඒරියා තියෙනවා. මෙතනද? නෑ. මෙහෙට අර හෙත් දාන්න. හදලා එවන උඹ එල්ල හදලා. maybe over there නේ. මේ යාට ෆී? යාර කරිනවා. අදලා මේගොල්ලෝ මොකද කියන්නේ? අක්කා. ඉන්න පොඩලා. හයිකි පොවර සාපයි. ඒ කරාබු ගත්තා. කෑවද ඔයා? අයියෝ මේ කරාබු ගත්තා. කරාබු කෑවා. දැම්මා. ඔය යන්නේ රෙඩ් දෙන්න. කන්නත් යාලා. කඩ පිරিলাක් දාන්න. මේ බර්ඩ්ස් ෆීඩින් ඒරියා 2 එක මෙතන එක්සිට් එක ළඟ තමයි මේක තියෙන්නේ. තව එන්ට්‍රන්ස් එක ළඟත් එකක් තියෙනවා. මට ඒක ඇත්තටම හම්බුන්නේ නැහැ. එතනින් එනකොට මම දැක්කේ නැහැ. ඇත්තටම මම හිතුව තරම් මෙතන ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලන්ට දැක්කහම තේරෙනවද නැහැ? මට නම් සමහර තැන්වල බෝඩ්ස් තිබුණාට ඒ තැන්වලට යන්නත් බෑ. වහලා තියෙන්නේ. ට්‍රිප් එක සෝලෝ ට්‍රිප් එකක් කියලා ආවට ඉතින් ලංකාවේ කොහෙ ගියත් දන්න අය හම්බ වෙනවනේ. ඉතින් ලංකාව කියන්නේ ගොඩාක් ලොකු රටක් නෙමෙයිනේ හොයාගන්න බැරි තරම්. ඉතින් මේ හුවයි බල්ටි දෙකයි ඉතින් නුවර ආවහම යාළුවෙක් හම්බුණා සෑහෙන කාලෙකින්. ඉතින් යා මගේ වීඩියෝස් අරන් දුන්නා. නැත්තම් බලයි බ්ලොග් එකේ වීඩියෝ කවුද අරන් දුන්නේ කියලා. බොයිෆ්‍රෙන්ඩ් එක්කද කියලා. ඒ හින්දා මේ ඉතින් thank you so much ඔයාට නංගිට. මට වීඩියෝස් ෆොටෝස් අරන් දුන්නාට. එහෙනම් අපි යන්නේ මම දැන් ඊළඟට යන්නේ ආයි ටවුන් එකට. මම බර්ඩ්ස් පාර්ක් එකට ගියා. ඔයගොල්ලෝ සම්පූර්ණ වීඩියෝ එක දකින්න නැතිනේ. හැබැයි මම හිතපු තරම් මේක ඇත්තටම බලන්න දෙයක් නැහැ. කියන්නේ රිවිව්ස් සහ වීඩියෝස් වල දැකපු විදිහේ දෙයක් මම ඇත්තටම දැක්කේ නැහැ. මට ඇත්තට ලොකු මේකක් නැහැ. සහ ඒගොල්ලන්ගේ සමහර තැන්වල හිටපු අයගේ ඒගොල්ලෝ කස්ටමර්ස් එන අයට කතා කරපු විදිහ ඒවත් එක්ක එච්චරම සතුටට හේතුවක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා මදි. ඉතින් මට තියෙන්නේ සම්බන්ධයෙන් ඒ වගේ රිවිව් එකක් බර්ඩ්ස් පාක් එක ගැන.
ඕක තමයි ඉතින් බර්ඩ්ස් පාක් එකේ කතාව. ඊට පස්සේ මම ටවුන් එකට ඇවිල්ලා ආවා කැෆේ එකකට. ඉතින් මට මිල්ක් ෂේක් එකක් බොන්න ඕනකම තිබුණා. ඉතින් මම මෙතනට ඇවිල්ලා තනියම එළියට වෙලා මිල්ක් ෂේක් එකක් බිව්වා. මම මෙතනට වෙලා හිටියේ ඇත්තටම කෙනෙක් මාව බලන්න එනවයි කියලා කිව්වා. ඔයාලා සෝලෝ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නව නම් ඒක කිසි කෙනෙක්ට කියන්න එපා. ඒ ඇයි කියලා මෙන්න මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මම ඔයාලට කියන්නම්. අපේ ජීවිතවලට අපිටත් වඩා අපිට ආදරය කරන මිනිස්සු හම්බ වෙනකොට මෙන්න මේ වගේ තනි ගමන් යන්න හම්බ වෙන්නේ නැහැ. මොනවාට එක එක කට්ටිය හම්බ වෙනවා. දැන් මේ හම්බෙන්නේ පුදුම හම්බයක් ඇත්තටම මේක. මට යහම්බේ හිතා ගන්න බෑ. මම සෝලෝ ට්‍රිප් එකක් යනවා කියලා ආවට මේක හැමදාම සෝලෝ එන්න දෙන්න පුළුවන්ද මෙයාට? සෝලෝ එන්න නුවර. තැන්ක්ස්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ කවුද කියලා. ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි මේ ඉන්නේ හර්ෂිකා අක්කා. ඉතින් අක්කා ඇත්තටම අක්කගේ ගම නුවරනේ. එයාලා කලින්ම නුවර එනවයි කියලා තිබ්බා. ඉතින් මම කිව්වා මමත් නුවර එනවයි කියලා. හැබැයි මම එන්නේ තනියෙන් මම ඉන්නේ තනියෙන් කියලා ඒගොල්ලෝ හම්බුණාට කියලා මම තමයි හිටියේ. හැබැයි මට ඒකෙන් බේරෙන්න නම් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ මාවත් එක්කගෙන බැරිස්ටා එකට ගියා. ගිහිලා තමයි අපි ලන්ච් ගත්තේ. එතකොට හවස 5 මාරට විතර ඇති. පොඩි වැස්සකුත් තිබුණා එළියේ. මම යන්න හිටියේ බහිරව කන්ද මට ඒක ය아가න්නත් බැරි වුණා. අම්මලා වගේ ආදරේ යාළුවෝ හම්බුනහම අපිට තනි වෙන්න දෙන්නේ නැහැ. ඒකට මං හරි ආසයි. කොහොම හරි මං ඇත්තටම එදා දවසේ බුකින් දාලා තිබුණා තැනකට. නමුත් මට එදා එතන ඉන්න දුන්නෙත් නැහැ. මේගොල්ලෝ මාව එක්කගෙන ගියා. බහිරව කන්ද හවස් වෙලාවේ පෙවුන විදිහ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලොත් එක්ක චුට්ටක් මම කැන්ඩි ටවුන් එකේ ඇවිද්දා. මං ඇවිදින්න කොහොමත් ආස කෙනෙක්නේ. ඊට පස්සේ මං ඇත්තටම හිතාගෙන හිටපු තැන මට ඉන්න හම්බුන්නේ නැහැ. අක්කා මාව තියන්න බෑ එහෙම කියලා ඒගොල්ලන්ගේ යාළුවෙක් විතර එක්කගෙන ගියා. හැබැයි මං කිව්වා මට තනි රූම් එකක් ඕනි කියලා. මට මගේ ගියපු ගමන ඒ විදිහටම මට ඉන්න ඕනකම තිබ්බ නිසා ඒගොල්ලොත් මට මගේ නිදහසේ ඉන්න දීලා ඒගොල්ලන්ගේ පාඩුවේ හිටියා. ඉතින් මම වොෂ් එකක් දාගෙන අඳට ඇවිල්ලා චිත්‍රය පාට කරන්න ගත්තා. සින්දුවකුත් දාගෙන මෙන්න මේක තමයි මම පාට කරන්න ගත්තේ. මේ ආර්ට් තෙරපි වයිට් එක්සාස් එකෙන් තමයි මේ පොත් දෙක මට හම්බ වුණේ. ඉතින් මම මේකට මාර ආසයි චිත්‍ර පාට කරන්න. ඒක ඔළුව නිදහස් වෙන හරිම ෂෝක් වැඩක්. ඉතින් මං හවස කාපු නිසා රෑ ආයිත් මොකුත් කෑවෙත් නෑ. මෙහෙට ඇවිල්ලා මම තේ එකක් බිව්වා. බීලා වොෂ් එකක් දාගෙන මම මගේ නිදහසේ ඔන්න ওই විදිහට තමයි හිටියේ. සින්දු අහගෙන මේ වැඩේ පටන් ගත්තට මට ඇත්තටම මේක ඉවර කරන්න හම්බුන්නේ නැහැ. මට හැම නිින්ද ගියා. ඊට පස්සේ මේ පහුවෙනිදා උදේ මම උදේ 6 වෙද්දි නැගිටලා ලෑස්ති වුණා. හලෝ ඔන්න අද මගේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. කොන්නකට තිබ්බේ බෑග් එකේ ඒ නිසා මේ වාහනේටම එන්න උනා කොණ්ඩ පීඩ ගන්න.
හරි. එහෙනම් දැන් යමු මගේ තව යාළුවෙක් බලන්න. අතනින් එද්දිත් ඔන්න මම ඉතින් ලක්ෂයක්වත් බලන්න ගියා. ඔයගොල්ලෝ දැකලා ඇති කවුද කියලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම්. ඉතින් මට ඉන්නේ යාළුවෝ ඇත්තටම මේ වයස් භේදයක් නැති කට්ටියක් ඉන්නේ. අර එක වයසේ යාළුවෝ කියලා පිරිසකට වැඩිය මම අමතිස්සම ආශ්‍රය කරන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න පුළුවන් සහ මට මානසිකව අර කියන අපි කියන පොඩි සර්කල් එකක් හිටියාම අපිව තේරුම් ගන්න අන්න එහෙම පිරිසක් කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ඒ අතරේ කෙනෙක් තමයි ලක්ෂයක්ක කියන්නේ. ඉතින් එයාලා නුවර ඇවිල්ලා ගෙදර එයාලා බලන්න ආවා. දැන් මම යනවා මාලිගාවට චුට්ටක් හිතුවට වැඩිය අතරම දවල් වුණා. මම යන්න හිතාගෙන හිටියේ එකක් උදේම නමුත් දවල් වුණා හිතුවට වැඩිය කමන්නේ. ඉතින් හරි මම යනවා මාලිගාවට. මම හිටපු තැන හර්ෂිකා අක්කයි ගෙදර කට්ටියයි ඔක්කොමලා නීති. මම ඒගොල්ලන්ට කිව්වා ලක්ෂයක්වත් එක්ක තමයි මාලිගාවට යන්න කියලා. ඒ නිසා තමයි මම උදේම එහෙම කියලා පැනගත්තේ. ඒගොල්ලෝ නැගිටින්න කලින්. ඉතින් ලක්ෂයක්වත් ඇත්තටම මම කතා කරේ නැහැ මාලිගාවට යන්න. කරදර කරන්න බැහැනේ. කොහොම හරි මම තනියම ආවා මාලිගාවට. ෆස්ට් ටයිම් තමයි මම තනියම දල්දා මාලිගාව වඳින්න යන්නේ. ඒක මගේ තිබ්බ ඩ්‍රීම් එකක්. ඉතින් මාලිගාවේ දා මාරුම් විදිහට සෙනග මොකද අවුරුද්දුනේ සහ නිවාඩු. ඉතින් මාලිගාව ඇතුළට යන්න ලොකු පොලිමක් තිබ්බා. ඒ නිසා මම ඊට කලින් දේවාල ටික වඳින්න ගියා. ඒ ටික වැඳලා ඉවර වෙලා මොකද තේවාව වෙලාව තමයි හරියටම මම යන ටයිම් එක තිබ්බේ. ඒ නිසා පොලිම සෑහෙන්න තිබුණා. ඒ නිසා මේ ටික වැඳලා ඉවර වෙලා කට්ටිය අඩු වුණාට පස්සේ තමයි මම මාලිගාව ඇතුළට ගියේ. දේවාල ළඟ මෙන්න මේ දෙන්නත් හිටියා. මම මාර ආසයි. ඉතින් ඒගොල්ලන්වත් බලලා ඒ වගේම මාරම අවුවසරයි. ඔය මන් දාඩිය පෙරාගෙන තමයි ඇතුළට ගියේ. ඉතින් කරන්න දෙයක් නෑ. මාර සෙනගක් ඉන්නේ සහ මට වීඩියෝස් ෆොටෝස් ගන්න හම්බුනේත් නැහැ. මොකද ගන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඒ ඇතුලේ වීඩියෝස් ෆොටෝස් නැහැ. එළියට ඇවිල්ලා මම කෞතුකාගාරي බලන්නත් ගියා. මියුසියම් එක බැලුවා. තනියම ආවෝ කියේ තනියම යන්නත් එපා. ඉතින් දැන් මම යනවා ඇත්ගාල් බුද්දිස් මියුසියම් එකත් බලලා මම ඊට පස්සේ ගියා ඇත්ගාලට. මොකද මම ඇත්තටම කවදාවත් ඇත්ගාලට ගිහින් තිබුණේ නැහැ. මෙතන තමයි ඒගොල්ලන්ව නාවන තැන. ඉතින් ඇත්ගාලට ගියාට ඒගොල්ලන්ගේ මේ අර වෙන්දර කවණේවා නාවනේවා පටන් අරන් තිබුණ නැහැ අවුරුද්දෙන් පස්සේ. හැබැයි මමත් ගිහිල්ලා එතන කිව්වා. ඊට පස්සේ කට්ටියත් ආපු නිසා ඒගොල්ලෝ එදා ඉඳලම ආයිත් වැඩ පටන් අරගත්තා. මේ ඉන්නේ ශාමා. මෙයා ඇතින්නක්. ඉතින් මෙයා හරිම ෂෝක්. එයාව එතනට ගෙනල්ලා තිබුණා. මම එයාට මේ කැමර ගුලියක් හදලා කැවුවා. ඉතින් මගේ අතින්ම මම ඒක හැදුවේ මෙන්න මෙහෙම. ඒවා කියලා නේ අලුත් අවුරුදු බැනි වලින් නෑ කියලා ගේම දෙන්නේ. මේක මයිස්ල් එක නම් ටික්ටොක් දැන් මේ පැණි හොඳයි. ඔකයි අන්නේ. ඔයත් වැඩි වාගේ දෙක නැමිස්සන කරා දාන්න හරියට. එන්නේ. ලාගින්දලු තියෙන්නේ.
ඉතින් මාලිගාවත් වැඳලා මියුසියම් එක බලලා ඒත් කාලෙටත් ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කරගෙන මම ඉක්මනට ආවා. මොකද දවල් 12ත් පහ වුණා. සෑහෙන්න අවුව සැරයි සහ ගොඩාක් කට්ටිය එදා. ඉතින් ඉක්මනට වාහනේට මම ආවා. අයිස්ක්‍රීම් එකකුත් අරගෙන මොකද අක්කලා කෝල් කරා ලන්ච් ලෑස්ති කරලා තියෙනවා ඉක්මනට එන්න කියලා. ඉතින් මම මගේ වැඩ ටික ඉවර කරගෙන ආයිත් ඒ ගෙදරට යන්න මම පිටත් වුණා. හලෝ ඔන්න මගේ උදේ වරුවේ ගමන ඉවර කරලා දැන් වෙලාව 12:17යි. උදේ ගමන ඉවර කරලා මම ඇත්තටම බහිරව කන්දරත් යන්න හිතාගෙන හිටියා. හැබැයි වෙලාව හම්බුන්නේ නැහැ යන්න. ඉතින් මාලිගාවේ මේ වැඩ ටික කරලා ඇවිදලා අද ගොඩාක් සෙනග අද 16 වෙනිදානේ. ඉතින් අවුරුද්දෙන් පස්සේ ගොඩක් දිනේ අලුත් අවුරුද්දේ මාලිගාවට එනවා. එහෙමත් නැත්නම් ගම්වල ආපු කට්ටිය, ගෙදර ආපු කට්ටිය ඉතින් හැමෝම වගේ මාලිගාවට ඇවිල්ලා ඉතින් ඒ නිසා අද මාරම විදියට සෙනග මේ අර නිදහසේ වඳින්න හම්බුනේ නැහැ. හැබැයි වැන්දා පුදුම සතුටුයි. මං හරිම ආසම මගේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයා යන්න කොහෙද කැමති කියලා මං කියන්නේ දළදා මාලිගාව. ඒක මගේ ආසම තැන් වලින් එකක් සහ පළවෙනියටම ආස තැන. ඉතින් මම ඉන්න තැනට ආවා. එහෙනම් ගෙදරට යමු. අනේ ඒගොල්ලෝ මට රසම රස කැම වේලා ක්ලාසික් කරලා තිබුණා. ඉතින් අපි කට්ටියම කෑවා. මං උදේම නැගිටපු නිසා කාලේ මම සුට්ටක් නිදාගත්තා. නිදාගෙන ඇහැරිලා ආයිත් මේගොල්ලොත් එක්ක ටවුන් එකට ආවා. අර අතන පල්ලෙහා මේ දකුණට තිබ්බ පාරේ තමයි ලක්ෂයක් කළා. ඉතින් එහෙනම් මේ අල්ලපු වැටනේ මම අපි අතනින් හරවන්නේ. නෑ සෝරි මේ පාරේ. මේකේව මේ පාරේ මං කියන්නේ අපි අතන හිටියේද? අර මෙතනින් පල්ලෙහාට දැම්මම මෙතන මේ වමට තියෙන පාරක් ඉස්සරහම අන්නේ පාරේ ඉන්නේ. අන්න එහා පැත්තේ පාරේ අන්නර වාහනේ කරව දැක්කද? අක්කට මාව shopping එකක් යන්න ඕනේ කියලා කට්ටියත් එක්කම එළියට බැස්සා. මොකද එයාලා අදත් නවතිනවා කියලා කිව්වා. හැබැයි මම රෑම ගෙදර එන්න හිතුවා. මොකද හෙට දවසේ වැඩ ටික කරගන්න ඕනේ නිසා. ඉතින් ඒගොල්ලොත් එක්ක මම ටවුන් එකට ආපහු ඇවිදලා එහෙමම ගෙදර එන්න පිටත් වුණා. හැබැයි මට view point එකට යන්න බැරි වුණා. බහිරව කන්ද යන්න බැරි වුණා. වැවරව් මිර ඇවිදින්න බැරි වුණා. මට මිස් වෙච්ච කැලි ටිකක් තිබුණා. ඉතින් හැබැයි ඉතින් මම හිටපු දවස් දෙක හොඳට enjoy කරා. ආසාවෙන් සතුටින් හිටියා. අක්කලා මට ගොඩාක් ට්‍රීට් කරා. thank you so much. ඒ වගේම ලක්ෂ්‍ය අක්කා හැමෝටම thank you so much. මට ගොඩාක් ආදරේ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් මේගොල්ලන්ගෙන් බේරිලා මට තනියම ගමන් යනවා කියලා කියන්නේ කරන්න බැරි වැඩක්. අවුරුදු තෑගි. තව එකක් තියෙනවා. තුවයි මම. ඒක දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට මාව එක්කන් ගිහිල්ලා මට බඩුත් තරන් දීලා අපිට පස්සේ මොන හරි බොන්න යන් කියලා ගියා. මම නෙස්කැෆේ එකක් තමයි එතනත් බිව්වේ. බීලා මම එන්න පිටත් වුණා. එතනම රෑ 9ට විතර තමයි මම නුවරින් පිටත් උනේ. 10:50 වගේ වෙනකොට මම ගෙදරට ආවා. කොහෙවත් නැවතුෙත් නෑ. එක දිගටම මම ඩ්‍රයිව් කරගෙන ආවා. මොකද මං ඩ්‍රයිව් කරන්න හරි ආසයි. ඉතින් නුවර අනිත් එක තමයි මම වැක්ස් මියුසියම් එකට යන්න හිටියා. මට ඒකත් යන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ මම යද්දි ෆුල් ටැංක් කරගෙන ගියා. ඊට පස්සේ හින් එද්දි තමයි ආයි මම තෙල් ගැහුවේ. ඒත් මගේ තෙල් තිබුණා. නමුත් ආයි මම ෆුල් ටැංක් කරගත්තා එන්න කලින්. රිසිට් එක ඔගේ රිසිට් එක තියෙනවද? ඔගේ රිසිට් එක තියෙනවද? ඔව් තියෙනවා. Thank you. හරි. ඔව්. ඒක
ඉතින් මේ තමයි මගේ නුවර ගමන. ඉතින් මම හරිම සතුටින් ආසාවෙන් ගිහිල්ලා ආපු ගමනක් මේක. මට මේ ගමනේදී උදව් කරපු හර්ෂිකා අක්කා, බීනා, නර්මදා අක්කා, ටාෂි, ලක්ෂි අක්කා, මයුර අයියා මේ හැමෝටම thank you so much. මොකද මාව ආදරෙන් එහෙදි බැලුවා. මට ට්‍රීට් කරා උදව් කරා. ඉතින් ඒ හැමෝටම thank you so much. ඉතින් ලස්සන ගමනක් ගිහිල්ලා ආවා. හෙලෝ ඔයගලන්ට මාව පේනවද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ පේන්නේ නැහැ. මම දැන් ඇත්තටම මගේ නුවර ගමන අන්තිම හරේ තමයි ඉන්නේ. දැන් ඇත්තටම මේ පස්සාලක් පාස් කරලා ඉන්නේ මේ හරියේ පාරවල් හදනවා. ඒ නිසා මේ හොයාගන්න තරම් මානේ වැටෙන රිදෙන තැන්වල ඔයාව පරිස්සමට බලා ගන්න. ඔයාව ආදරෙන් බලා ගන්න. මේ මට ආදරය කරන අපේ කාය බබා. ඉතින් ගෙදර ආපු ගමන් මාව පිළිගත්තේ එයා. එහෙනම් thank you so much vlog එක බලපු හැමෝටම. අලුත් vlog එකකින් ආයිත් හම්බ වෙමු.